පුතා දැන් විභාගේ ළඟයි නේද? ඔයා පාඩම් කරොත් හොඳ නැද්ද? ඔයා පාඩම් කළොත් හොඳයි. කළොත් හොඳයි. එහෙනම් අද ලෙසන් එක had better කළොත් හොඳයි. කළොත් හොඳයි. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. කළොත් හොඳයි. දැන් ඔයා සල්ලි ටිකක් ඉතුරු කරගත්තොත් සේව් කරගත්තොත් හොඳයි. ඔයා කළොත් හොඳයි. සල්ලි සේව් කරගත්තොත් හොඳයි. වයසට යනවනේ. ඒතකොට හම්බ කරන්න බැරි වෙනවනේ. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගත්තොත් හොඳයි. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගත්තොත් හොඳයි. කළොත් හොඳයි. කළොත් හොඳයි. Today lesson is about had better, had better, had better. Had better means what? මොකද්ද මේ had better කියන්නේ? කළොත් හොඳයි. අපි ඒක කළොත් හොඳයි. අපි ඒක කළොත් හොඳයි. අපිට කියන්න පුළුවන් example එකක් මම දාලා දෙන්න මේ බලන්න. You had better study. You had better study. You කියන්නේ ඔයා, had better කියන්නේ කළොත් හොඳයි, කළොත් හොඳයි, study කියන්නේ පාඩම් කරනවා, exam for the exam විභාගය සඳහා. එහෙනම් ඔයා පාඩම් කළොත් හොඳයි විභාගය සඳහා. විභාග ළඟ මෙනවා කළොත් හොඳයි. ඔයා පාඩම් කළොත් හොඳයි විභාගය සඳහා. එහෙනම් දැන් අපිට පේනවා මේකට pattern එකක් තියෙනවා. had better වලට pattern එකක් තියෙනවා. තමයි subject එක මුලින්ම. subject කියන්නේ කවුද? වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන පුද්ගලයා. අපි කියනවා subject කර්තෘ. subject එකෙන් පස්සේ අපි දානවා had better. මේ බන් මේ වාක්‍යයේ විභාගයට පාඩම් කළොත් හොඳ කවුද? ඔයා. ඔයා තමයි එකම දැම්මේ. කර්තෘට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද? had better. had better වලින් පස්සේ හැම වෙලෙම අපි දාන්නේ base verb එක කියන්නේ we1 එක study studied studied නේ come came come eat ate eaten go went gone. හැබැයි මේ ඔක්කොම අපි ගන්නේ we1. අපි දැන් ගමු go තමයි we1 base form එක. ඒකේ අතීත කාල past tense එක went we2 එක. ඊට පස්සේ ඒකේ past participle එක gone එක we3 එක. හැම වෙලේම had better එක අපි ගන්න ඕනේ we1. study එකේ v1 එක study, v2 එක studied, v3 එක studied වෙනවා. ied එනවා. එහෙනම් had better කළොත් හොඳයි. ඔයා කළොත් හොඳයි. අපි තව මම ඔයාලට මම කියනවා මේ ඔයාලට පුළුවන් නම් මේ වාක්‍ය බලන්න කියන්න මට. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. කළොත් හොඳයි නේ. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. කොහොමද කියන්නේ? ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. මුලින්ම අපි බලමු pattern එක. ඔයා කවුද මේ වාක්‍ය කරන්න ඕන? ඔයා. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. එහෙනම් ඔයා නම් you. right? you. you වලට පස්සේ අනිවාර්යයෙන්ම අපේ එන්නේ had better. මේ you had better. you had better. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. ඉගෙන ගන්නවට අපි කියනවා learn. you had better learn. මොකද අපි ගන්නේ v1 base form එක learn learned learned වෙනවා. නමුත් අපි v1 එක ගන්නේ right base form එක you had better learn මොනවාද? English. එහෙනම් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. මම තව වාක්‍යයක් කියන්න. ඔයා දැන් ගියොත් අපි දැන් ගියොත් හොඳයිනේ. අපි දැන් ගියොත් හොඳයි. නැත්තම් පරක් වෙනවා. අපි දැන් ගියොත් හොඳයි. අපි දැන් පිටත් වුණොත් හොඳයි. අපි දැන් ගියොත් හොඳයි. අපි කොහොමද කියන්නේ? අපි දැන් ගියොත් හොඳයි. අපි නම් we. ඊට පස්සේ subject එකට පස්සේ අනිවාර්යයෙන්ම had better. we had better යනවට go v1 එක ගන්න. go went gone v1 එක base form එක ගන්න. we had better go. අපි දැන් පිටත් වෙමු. අපි දැන් යමු. we had better go. අපි දැන් ගියොත් හොඳයි. අපි මම දැන් පාඩම් කළොත් හොඳයි. right? අපි මම දැන් පාඩම් කළොත් හොඳයි. I had better study. ඔයා පාඩම් කරොත් හොඳයි. You had better study. ඔහු පාඩම් කරොත් හොඳයි. He had better study. ඇය පාඩම් කරොත් හොඳයි. She had better study. නිමල් පාඩම් කරොත් හොඳයි. නිමල් had better study. එහෙනම් had better අපි දාන්නේ මොනවද? කළොත් හොඳයි. මේ වාක්‍ය හරවන්න බලන්න. මේ වාක්‍ය ලස්සන කියන්න බලන්න. සල්ලි ටිකක් ඉතුරු කරගත්තොත් හොඳයි. some money. ඔයා සල්ලි ටිකක් ඉතුරු කරගත්තොත් හොඳයි නේද? some money. ඔයා සල්ලි ටිකක් ඉතුරු කරගත්තොත් හොඳයි නේද? ඔයා සල්ලි ටිකක් ඉතුරු කරගත්තොත් හොඳයි. කළොත් හොඳයි. ඔයා you.
had better ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ had better you had better ඉතුරු කරනකොට අපි කියනවා save නේ you had better save මුදල් ටිකක් some money you had better save some money එහෙනම් had better අනේ had better අපි දැම්මේ කළත් හොඳයි කියලා කියන්න ඒකේ pattern එක subject plus had better plus base form එහෙම දැම්මොතින් අපිට එන්නේ කළොත් හොඳයි කියන තේරුම මෙන්න මේ වාක්‍යය හදමුද අපි එහෙනම් අපි කියමු ඔයා දැන් කෑවොත් හොඳයි ඔයා කෑවොත් හොඳයිනේ ඔයා කෑවොත් හොඳයි නේද ඔයා කෑවොත් හොඳයිනේ ඔයා අපි කියමු ඔයා නැතුව නිමල් කෑවොත් හොඳයි නිමල් කෑවොත් හොඳයි එහෙනම් අපි ගන්නවා නිමල් හරි අනිවාර්යයෙන්ම had better දාලා ඊට පස්සේ නිමල් had better eat right නිමල් had better eat නිමල් කෑවොත් හොඳයි නේද නිමල් had better eat නිමල් කන්න කෑවොත් හොඳයි එහෙනම් අද ලෙසන් එක had better මම හිතනවා අද ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තා එහෙනම් අපි ඊළඟ දවසේ next day we'll meet with the next beautiful session thank you very much